හායි කොහොමද ඔයාලට? ඉතින් අපි අද බලමු කෙනෙක් ලස්සනයි කියලා ඉංග්‍රීසියෙන් කියන විදිහ. මේ වාක්‍ය දිහා පොඩ්ඩක් බලන්නකෝ. දියානා ලස්සනයි. දියානා ලස්සනයි. මේකෙදි අපි ඉංග්‍රීසියෙන් කියන්නේ Diana is beautiful. Diana is beautiful. මෙතනදී ඩියානාගේ ලස්සන ගැන ලස්සනයි කියලා කියන්න අපි පාවිච්චි කරලා තියෙන වචනේ තමයි beautiful කියන වචනේ. බලන්නකෝ මේ වාක්‍ය දිහා. කෙවින් ලස්සනයි. කෙවින් ලස්සනයි. ඉතින් කලින් වාක්‍ය වගේ Diana is beautiful කිව්වා වගේ කෙවින් is beautiful කියලා කියන්න අපිට බෑ. මොකද කෙවින් පිරිමි කෙනෙක්. පිරිමි කෙනෙක්ගේ ලස්සන ගැන අපි කියනවා නම් අපි ඒකට පාවිච්චි කරන්නේ handsome කියන වචනේ. මොකද්ද? handsome. එහෙනම් අපිට මේ වාක්‍ය කියන්න පුළුවන් කෙවින් ලස්සනයි කියලා කියන්නේ කෙවින් is handsome. කෙවින් is handsome. ඔගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන පිරිමි කෙනෙක් නැත්නම් පිරිමි පුද්ගලයෙක් ගැන ලස්සනයි කියලා විස්තර කරනවා නම් beautiful කියන වචනේ වෙනුවට අපි පාවිච්චි කරන්න ඕන handsome කියන වචනේ. ඉතින් එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.